හැමෝටම සුබ දවසක්. ඉතින් ඔන්න අද මගේ පළවෙනි වීඩියෝ එකෙන් ගේන්න යන්නේ GTA V online RP ඒ වගේම 5M සෙල්ලම් කරන්න පුළුවන්ද ලැප්ටොප් එක කියන එක බලන්න. ඉතින් සාමාන්‍ය ලැප්ටොප් එක GTA V online play කරන්න පුළුවන්ද කියන එක තමයි අද වීඩියෝ එකෙන් ගේන්නේ. 5M ගැන වීඩියෝ එකක් මම ආය ඊළඟට කරන්නම්. ඉතින් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මොකද්ද ලැප්ටොප් එකේ කොහොමද GTA V play කරන්න පුළුවන්ද කියන එක. ඉතින් මම අද මගේ ලැප්ටොප් එක අරගෙන තියෙන්නේ i5 12 gen processor එකක් තියෙන ලැප්ටොප් එකක්. ඉතින් Windows 11 තමයි තියෙන්නේ. ඉතින් මේ ලැප්ටොප් එකේ GTA V කොහොමද play වෙන්නේ කියන එක බලමු. ඉතින් ඒ වගේම SSD එකක් මම අලුතෙන් දාගෙන තියෙනවා. ඉතින් ඒකත් ඔයගොල්ලෝ ඉස්සරහට බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේකේ තියෙන graphic card ඉතින් මේකේ තියෙන්නේ MX 550 with 2GB VRAM එකකින් තමයි මගේ GPU එක set වෙන්නේ. ඉතින් PC එකට ඉතින් අපි බලමු කොහොමද වීඩියෝ එකට ගිහිල්ලා ඉස්සරහට ගේම් එකත් ප්ලේ කරලා අපි බලමු කොහොමද ගේම් එක අරගන්න ඒ දේවල් ටිකත් එක්කම. ඉතින් ඊට කලින් කියන්න ඕනේ ඉතින් ලැප්ටොප් එක සෙල්ලම් කරන අනිවාර්යයෙන්ම කූලර් එකක් කූලින් ෆෑන් එකක් ඔයගොල්ලෝ යූස් කරන්න ඕනේ. ඉතින් යටට මොකද මේක සෑහෙන රත් වෙනවා. ඉතින් ලැප්ටොප් එකක් ඉතින් කූල් කරන්න විදිහක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉතින් කූලින් පෑඩ් එකක් ඔයගොල්ලෝ යූස් කරනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. අනිවාර්යයෙන්ම කූලින් පෑඩ් එකක් යූස් කරගන්න ඕනෙමයි. ඉතින් මොකද මේ වගේ ගේම් එකක් සෙල්ලම් කරද්දී සෑහෙන වෙලාවක් අපිට සෙල්ලම් කරන්න වෙනවා. ඉතින් එතකොට ලැප්ටොප් එක රත් වෙනකොට ඒක කූල් කරන්න අනිවාර්යෙන් කූලින් පෑඩ් එකක් තියෙන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු මොනවාද තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ ලැප්ටොප් එක. ඉතින් මම වොයිස් වෙනම දෙන නිසා පොඩ්ඩක් අවුල් ඇති. ඉතින් අපි බලමු මේ තියෙන්නේ මගේ කලින් තිබුණ විදිහ. ඉතින් 8GB RAM එකක් තමයි තිබුණේ. ඊට පස්සේ මම සෙට් කරගන්නවා 8GB RAM එකක් වගේම 256 තව NVMe එකක් M.2 එකක්. ඉතින් ඔන්න විදිහට තමයි. ඉතින් මට පස්සේ මගේ ඩ්‍රයිව් ටික බලාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම පාවිච්චි කරන කූලින් පෑඩ් එක ඩුවල් ෆෑන් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේක නම් ඇත්තටම මදි. ඔයගොල්ලන්ට මීට වඩා හොඳ එකක් ගන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. මොකද එක කූලින් වැඩි වෙන තරමට හොඳයි. ඉතින් ඔයගොල්ලන්ට Steam එකෙන් හරි Epic එකෙන් හරි එහෙම නැත්නම් Rockstar Gaming වලින් හරි ගේම් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මම ගත්ත Steam එක නිසා ඔන්න විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පෙන්නන සෙටින් අයිකන් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ ඩ්‍රයිව් එක තෝරලා NVMe එකක් තෝරලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් මම නම් මේක ඩවුන්ලෝඩ් කරේ හොස්පොට් වලින්. ඉතින් හොස්පොට් වලින් ඩවුන්ලෝඩ් කරද්දී ඉතින් සෑහෙන දවසක් ගියා. ඉතින් දවස් 3ක් වගේ ගියා. මට කරන්ට් එකේ පොඩි ප්‍රශ්නයක් ආව නිසා ඉතින් මම පාවිච්චි කරේ ඩයලොග් එකේ 4 Mbps 3 day කියන පැකේජ් එක. ඉතින් ඔයගොල්ලන්ට වෙන මොකක් හරි කනෙක්ෂන් එකක් තියෙනවා නම් ඉතින් Wi-Fi වගේ තියෙනවා නම් ඉතින් ප්‍රශ්න නැහැ, ඉක්මනට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් අපේ ඩ්‍රයිව් එක තෝරලා ඔයගොල්ලන්ට පුළුවන් ගේම් එක ඩවුන්ලෝඩ් වෙන්න දාන්න. ඉතින් ඩේටා ටිකක් ඉමීට දාගෙන ඒව නැත්නම් ඔයගොල්ලෝ පැකේජ් එක බයි කරලා ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට ගේම් එක ඩවුන්ලෝඩ් කරන්න අර ඔයගොල්ලොන්ගේ තියෙන SSD එකට දාගන්න ගේම් එක අනිවාර්යයෙන්ම හાર્ඩ් එකට දාගන්න එපා. මොකද හાર્ඩ් එකට දැම්මොත් සෑහෙන ලැග් වෙනවා. ලැප්ටොප් එක නිසා අනිවාර්යයෙන්ම SSD එකට දාන්න තරම තමයි ගොඩක්ම හොඳ. ඉතින් මේ තියෙන වීඩියෝ එක ඔයගොල්ලන්ට පේනවා ඇති ලොකුවට පැහැදිලිව නම් නැතුව ඇති. නමුත් සෑහෙන වෙලාවක් යනවා. ඉතින් අනිත් එක මේක ඩවුන්ලෝඩ් වෙන්නේ ඔයගොල්ලන්ට පේනවා 3.8 ඒ වගේම 3.9 වගේ තමයි Mbps වලින් තමයි මේක ඩවුන්ලෝඩ් වෙන්නේ. ඉතින් මේක 4 කියලා තිබුණාට ඉතින් Mbps කියලා තිබුණාට ඉතින් එහෙම ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉතින් ඔයගොල්ලෝගේ කනෙක්ෂන් එක හොඳයි නම් ඔයගොල්ලෝ ඉන්න තැනට සිග්නල් තියෙනවා. ටිකක් හොඳ ස්පීඩ් එකකින් මේක ඉක්මනට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් CPU power එකත් ඉතින් එච්චරම ලොකුවට යන්නේ නැහැ. එතකොට RAM එකත් එච්චර ලොකුවට අල්ලගෙන නැහැ. ඉතින් සාමාන්‍ය විදිහට ගේම් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් ඩවුන්ලෝඩ් වුණාකින් පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ SSD එකට ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක සෙටප් කරගන්න පුළුවන්. ඉතින් හරිම ලේසියෙන්ම ඉතින්
රොක්ස්ටා එක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් එතකොට රොක්ස්ටා එකේ account එකක් හදන්න ඉතින් එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඔයගොල්ලන්ට YouTube එක ඕනි තරම් රොක්ස්ටා එකේ account එකක් හදාගන්න විදිය, එතකොට Steam එකෙන් download කරලා හදාගන්න විදිය ඒ ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් ගේම් එක ඩවුන්ලෝඩ් වෙලා ඉතින් අපිට ලොන්ච් කරාගෙන් පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන දේවල් ගැන වැඩි හිතන්න එපා. මොකද මේ ගේම් එක අරගෙන දැන් දවස් 3-4ක් වගේ තමයි වෙන්නේ. ඉතින් 3-4ක් ඇතුළත ඉතින් ලොකු දෙයක් කරගන්න බැරි වුණා. ඉතින් මේ විදිහට පොඩි දේවල් ටිකක් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ හිතන්න එපා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා වම් පැත්තෙන් උඩින්ම මගේ MSI Afterburn එකේ ඔයගොල්ලන්ට පේනවා මගේ විස්තර ටික. ඉතින් මැෂින් එකේ මෙතන මම තව විස්තර ටිකක් ඇඩ් කරලා තිබුණේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට Windows 11 තියෙනවා නම් මම දැන් Windows 10 11 දෙකේම පුළුවන්. Xbox එකේ game box කියලා මොකක් හරි එකක් තියෙනවා. එන්නේ එකෙන් තමයි ඉතින් මම සාමාන්‍යයෙන් බලන්නේ. ඉතින් නමුත් ඒක මේකට රෙකෝඩ් වෙලා නැහැ. මම වීඩියෝ එක රෙකෝඩ් කරෙත් ඒකෙන් නිසා සමහර තැන්වල මේක ලැග් වෙනවා. සමහර විදිහට ලැග් වෙන්න ගත්තා. ගේම් එක මම ගහද්දි මට ලැග් වෙන්නේ නැති වුණාට වීඩියෝ එක රෙකෝඩ් කරලා ඒ වීඩියෝ එක බලද්දි ලැග් වෙලා තිබුණා. ඉතින් ඕගොල්ලෝ සෙල්ලම් කරද්දි එහෙම ලොකු ප්‍රශ්නයක් එන එකක් නෑ මං හිතන්නේ. මොකද එහෙම වෙන්න හේතුව උනේ මම Xbox ගේම් බා කියන ඒකෙන් තමයි රෙකෝඩ් කරේ වීඩියෝ එකේ. මං හිතන්නේ ඒක එතන මොකක් හරි ගැටලුවක් හින්දා තමයි වීඩියෝ එක සෑහෙන ලැග් වුණේ. ඉතින් එහෙම නැතුව සාමාන්‍ය FPS 20ට අඩු වෙනවා නම් කොහොමද සාමාන්‍ය පොඩි ලැග් එකක් එනවා. නමුත් ඒක ගේම් එක ප්ලේ කරගන්න බැරි තරම් ලොකු ලැග් එකක් වෙන්නේ නෑ. මට නම් එහෙම තාම උනේ නෑ. ඉතින් අපි බලමු ගේම් එක ප්ලේ කරලා ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ වගේ ලැග් වෙන්නේ මම හිතන්නේ අර හේතුව උද තමයි. ඉතින් ඒ වගේම කියන්නේ ඉතින් CPU එක එච්චරම ලොකුට යූස් වෙන්නේ සාමාන්‍යයෙන් 20න් උඩ වගේ තමයි 120න් උඩ වගේ තමයි යූස් වෙන්නේ. මම ඒ ගැන පස්සේ ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දාන්නම්. ඉතින් නමුත් GPU එක නම් 100%ම යූස් වෙනවා. VRAM එකත් සාමාන්‍ය ගණන් 50න් උඩ 70 වගේ තමයි යූස් වෙන්නේ 100ට. එතකොට RAM එකත් සාමාන්‍ය 70ක වගේ යූස් වෙනවා. ඉතින් FPS නම් සාමාන්‍යයෙන් 20ට අඩු වෙන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට 40 41 වගේ තියාගෙන FPS වලින් සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් මෙතන ඔයගලන්ට මම පෙන්නන්නේ මම දාලා තියෙන settings. ඉතින් මම ලොකුවට දන්නේ නැහැ. ඉතින් දන්න විදිහට හදාගත්තා. මට තේරුණ හොඳම දේ තමයි ඉතින් සාමාන්‍යයෙන් low graphic දාලා තමයි සෙල්ලම් කරන්න පුළුවන් කියන එක. ඉතින් මුලින් මම high දාලා සෙල්ලම් කරා. ඉතින් එතකොට සෑහෙන lag එකක් ගියා. ඊට පස්සේ මම කරපුවේ ඔක්කොම normal දාලා සෙල්ලම් කරන්න ගත්තා. ඉතින් එතකොට ඉතින් එහෙම ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔයගොල්ලන්ට පේනවා මම මෙතන සෑහෙන ඔක්කොම වගේ දාලා තියෙන්නේ normal. සමහර ඒවා මං හයි දාලා තියෙනවා. ඉතින් නමුත් ඒක එච්චරම ගැටලුවක් වුණේ නෑ සෙල්ලම් කරද්දී. ඉතින් සමහර තැන්වල ටිකක් ලොකුවට ලැග් වෙනවා. ඉතින් ඔන්ලයින් ප්ලේස්ලා වැඩි වුණාගෙන් පස්සේ එහෙම පොඩි ලැග් එකක් යනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් අපිට ඒක නවත්තන්න බෑ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මම දැන් 8GB RAM දෙකක් ගහලා 16GB කරලා තියෙනවා. ඒකට වෙනම SSD එකක් දීලා තියෙනවා ගේම් එක රන් වෙන්න. ඉතින් එහෙම දෙද්දිත් සාමාන්‍යයෙන් ලෝඩ් වෙන්නත් විනාඩියක් දෙකක් වගේ යනවා. ඉතින් සාමාන්‍යයෙන් එතකොට ඒක සාමාන්‍ය දෙයක් වෙන්න ඕනි. මම ඉතින් ඒක නේද පොඩ දන්නා. ඉතින් මමත් ඉතින් ගේම් එක සෙල්ලම් කරන්න ගත්තේ අද ඊයේනේ. ඉතින් ඒක නිසා අපි ඉස්සරහට බලමු. ඉස්සරහට තියෙන දේවල් ගැන මම පොඩි වීඩියෝස් දාන්න බලන්න. ඉතින් මේ පබ්ලික් සර්වර් එකට නැවත මම යනවා. ඉතින් පොඩ්ඩක් බලන්න. මොකද මේක ඔන්ලයින් නෙවෙයි කියලා හිතුවොත් සමහර ඉතින් එහෙම තින්නවනේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට මම මෙතන පෙන්නන්නේ නැවත පබ්ලික් සර්වර් එකට ජොයින් වෙලා. ඉතින් අපි බලමු යතුට්ට ගියාගෙන් පස්සේ ඉතින් මොන වගේද කියලා. ඉතින් ලොකු වෙනසක් නෑ. ඉතින් මුලින් වගේම තමයි ඉතින් ඉස්සලා තියේ පබ්ලික් සර්වර් එක. ඉතින් මේකේ ඔයගොල්ලන්ට invite only session දාගෙන ඒ විදිහට යන්නත් පුළුවන්. ඉතින්
මෙතන මං පෙන්වන්න ඕනි නිසා තමයි යන්නේ. සමහර විට මං මේ රෙකෝඩ් කරවුවෙත් ඉන්වයිට් ඔන්ලි එක නොවන නිසා වෙන්න පුළුවන් මේක මේ ගොඩක් දුරට මේ වගේ ඉතින් අපිට පේනවා පබ්ලික් 2 කියලා ඉතින් දාලා තියෙනවා ඉතින් උඩින්ම මං පෙන්වන්නම් ඔන්ලයින් ඉන්න අනිත් ප්ලේයර් ඔන්න ඔතන ඉන්නවා උඩ ඕගොල්ලෝ පේනවා ඉතින් මූව් වෙනවා ඉතින් ඔයගොල්ලෝ මේක සෙල්ලම් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ PC එක පොඩ්ඩක් මදි නම් පොඩ්ඩක් අප්ඩේට් කරගන්න වෙනවා සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ SSD දෙකක් ගහන්න පුළුවන් නම් ඉතින් 256 ම ඕනේ නැහැ ඉතින් 128 එකක් වෙනම දාගත්තත් ඉතින් ප්‍රශ්නයක් නැහැ නමුත් ඉතින් 256 දෙනවා නම් ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඉතින් 5M එකත් ප්ලේ කරන්න මම හිතන්නේ ඉතින් මම මේ ලැග් ගුණ කොටස් ටික මම මෙතන දාලා තියෙන්නේ අනිත් ප්ලේයර් කෙනෙක් මගේ ළඟට එනවා ඔයගොල්ලෝ බලන්න පුළුවන් මැප් එකෙත් ඔයගොල්ලන්ට පේනවා ඇති ඔය එන්නේ අනිත් ප්ලේයර් ඉතින් මෙයත් එක මම ටිකක් වෙලා ප්ලේ කරා නමුත් මට වීඩියෝ එක දාන්න විදිහක් නැහැ ප්ලේ කරා කිව්වේ ඉතින් මිෂන් මොනවත් මම ප්ලේ කරේ නැහැ නිකන් ඔය හරි මෙහාට වෙලා ඉතින් හිටියා ඉතින් මොකද අඳුරන්නේ නැහැ කවුද කියන දන්නේ නැහැ ඉතින් මිෂන් එක ප්ලේ කරන්නත් ඉතින් යාළුවෙක් නැහැ ඉතින් ඉස්සරහට බලමු ඉතින් කට්ටිය සෙට් වෙයිනේ ඉතින් ඒ විදිහට සෙට් වුණායින් පස්සේ ඉතින් බලමු ඉතින් මට මෙතන පෙන්වන්න ඕනේ ඉතින් මේ ඉන්නේ ඔන්ලයින් සර්වර් එක ඉතින් ඔන්ලයින් ප්ලේ කරනවා කියන එක පෙන්වන්න ඕන නිසා තමයි මේ ලැග් ගේන කොටස් ටිකක් ඕගොල්ලන්ට වීඩියෝ එකේ දාලා තියෙන්නේ ඉතින් මේ ඉන්නේ අනිත් ඔන්ලයින් ප්ලේයර් ඉතින් ඉස්සල්ලා එකේ 10ක් විතර හිටියා පස්සේ ගියේ දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි තමයි හිටියේ ඉතින් මෙහෙම යද්දි ඉතින් පොඩ්ඩක් මම ඉස්සල්ලා ප්ලේ කරද්දි ඉතින් මට පෙනුනේ මෙහා තනින් තනට ඉතින් අර ලැග් වී එක තනින් තනට ඉතින් පැන යනවා වගේ තමයි මට පෙනුනේ නමුත් පස්සේ බලද්දි වීඩියෝ එක රෙකෝඩ් කරලා බලද්දි ඉතින් වීඩියෝ එකේ තියෙන ඉතින් මම සෑහෙන්න ලැග් වෙන එක තමයි ඉතින් පද්ද හේතුව ගැන නම් දන්නේ නමුත් සාමාන්‍යයෙන් වීඩියෝ ගැන මම ගේම් එක ගහද්දි නම් මට එහෙම ලොකු ලැග් එකක් නෑ ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට පේනවා මෙතන FPS 24 30 ඒ වගේ තමයි ඉතින් යන්නේ මේක ඇත්තට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි නේ සෙල්ලම් කරද්දී ඉතින් මම දැන් දවස් 3-4ක් සෙල්ලම් කරා එහෙම ලොකු ගැටලුවක් නෑ ඉතින් සාමාන්‍ය විදිහට ප්ලේ කරගෙන යන්න පුළුවන් ඉතින් එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක් ඉස්සරහට GTA V ගැන තව අලුත් වීඩියෝස් ටිකක් මම ගේන්න බලන්න එහෙනම් හැමෝටම සුබ දවසක් thank you